ඉඳා මේක බලලා හොඳ කෙනෙක් මට තෝරලා කියහන්. අනේ මේ විකාර මට වැඩක් නෑ අම්මේ. ලතා උඹට අපේ කෙල්ලට හොඳ මනමාලයක් තාම හම්බුන්නේ නැද්ද? බලමු මංගල කිංකිණියවත් ඉන්නවද කියලා. තනිකඩයන්ගේ සංගමය. මේකට කෙල්ලගේ ෆොටෝ එකක් දැම්මනම් හරි. අම්පේ මට නම් දැන් මේකට මගුල් හොයලම ඔලුව විකාර වෙලා තියෙන්නේ. අම්මේ මේ මොකදනේ ඔයාලා මෙච්චර කොණ්ඩේ යන්නේ? ඕව ඉතින් මේ තියෙන ප්‍රශ්න වලට කොණ්ඩේවත් කැමති නෑ ඔළුවේ ඉන්න. මං ගාව බෙහෙතක් තියෙනව දෙන්නද ඔයාට? අනේ මේ උඹගේ විකාර උඹ ගාගනින්. මට පොල් තෙල් හොඳයි. සූදු දැන් නම් මගේ කොණ්ඩේ අනේක හොඳටම අඩුයි. මං කිව්වේ පොල් තෙල් වල හොද ගුණයක් තියෙනවා කියලා. උඹට ටිකක් ගාගනි. අම්මගේ කොණ්ඩේ හැරෙන එක නැවතුනේ පොල් තෙල් නිසා නන් නෙවෙයි. එහෙනම් මොකක් නිසාද? ඒ තමයි ෆැට්න ආයතනයේ අලුත්ම නිෂ්පාදනය සැටිනි. අම්මා දන්නවද? අම්මට අතිතිය නිසානේ කොණ්ඩේ හැලුනේ. කොණ්ඩේ හැලෙන එක වගේම වයසට යනකොට කොණ්ඩේ ඇති වෙන ගැටලු, ඒ වගේම කොණ්ඩේ සිහින් වීම, එතකොට සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව කොණ්ඩේ තියාගන්න අපිට සැටිනි උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි අම්මේ. මේක විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික කරලා තියෙනවා. මේක 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපිට මෙන්න මේ නම්බරයට කතා කරලා මේක ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආපිකෝ හරි කාගේ සරි ෆාමසි එකකින් මේක මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මං ඕක ගෑවේ නෑනේ. අම්මා මේක ගාන්න බෑ කියලා කිව්වනේ. ඒ හින්දා අම්මා නිදියන් හිටපු හැම වෙලාවෙම හොරෙන් ඇවිල්ලා මම මේක ගෑවා. එහෙමද? මම බැලුවා ඇයි මේ මගේ කොණ්ඩේ මෙච්චර සුවඳ කියලා. උඹ ආයවද වෙන්න ඕනේ නෑ. ඔච්චර හොඳ දෙයක් ගා ගන්න ආයි උඹට කියන්න ඕනේ මම්ම ගා ගන්න. මේට දීපන්. උඹට එකක් අරන් දෙන්න. අම්මේ ඒක විතරක් නෙවෙයි. මට බඳින්න කෙනෙකුත් ඉන්නවා. ඒක තමයි මේ මනමාලි මෙච්චර ඇඹරෙන්නේ. මං හොයනේවට. මේ උඹ හොයාගන්න කෑදැත්තෝ හරියන්නේ නෑ. උඹ බඳින්න ඕනේ මං හොයලා දෙන එක. එච්චරයි.